ගන්න ඕනේ ෆ්‍රේම් එකක් ඕන දෙයක් අහගන්න පුළුවන් නම් අද රවි රණසිංහ මහත්මයාට කියලා අහගන්න පුළුවන්. අද මේ ප්‍රෝග්‍රෑම් එකට අපිට ස්පොන්සර් කරන්නේ කැමරා LK ආයතනය. ඉතින් ඒ ආයතනයට මම ඉතාම ස්තුතිවන්ත වෙනවා අනුෂ්ක ගුණසිංහ මහතා ඇතුළු කැමරා LK ආයතනය. කරන්නේ අපි යන ලොකේෂන් එකේ තියෙන ඒගොල්ලන්ගේ එදිනෙදා ජීවිතේ ඒගොල්ලෝ ගෙවන දේ අපි කැන්ඩිඩ් විදියට ස්පොන්ටේනියස් විදියට කැප්චර් කරගන්න එක. ඒක අපි සෙටප් කරගෙන ලයිට් එකක් තියෙන තැනට හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන තැනට කෙනෙක් ගෙනල්ලා වාඩි කරලා කරන එක ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි නෙමෙයි. ඒක ආර්ට් ෆොටෝග්‍රැෆි. බට් ඒක කරන්න එපා නෙමෙයි. ඒක මමත් කරනවා. මට හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බොත්, හොඳ ලයිටින් කන්ඩිෂන් එකක් තිබ්බොත්, හොඳ කැරක්ටර් එකක් හිටියොත් මම ඒක ස්ට්‍රීට් එක කරනවා. හැබැයි ඒක මගේ ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි නෙමෙයි. ඒක මගේ ක්‍රියේටිව් ආර්ට් ෆොටෝග්‍රැෆි. ඒක මතක තියාගන්න. හැබැයි ස්ට්‍රීට් එකේ අපි හැම වෙලේම උත්සාහ කරන්න ඒගොල්ලෝ ජීවත් වෙන ඒගොල්ලන්ගේ කල්චර් එක ඇතුලේ ඒ ලැබෙන අවේලබල් ලයිට් එකත් එක්ක ඒක කැප්චර් කරගන්න. ඒතර ට්‍රැවල් ෆොටෝග්‍රැෆි වෙනස් වෙන්නේ අපි දැන් ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි එක දැක්කම අපිට එකපාරට හිතෙන්නේ මෙතනටමයි යන්න ඕනේ. මෙතන කොහෙද කියන එක උත්සාහ කරන්න. මාර ලයිෆ් ස්ටයිල් එකක් නේ. ඒගොල්ලන් ගොඩාක් දුක් විඳින අය හරි සතුටින් ඉන්න අය හරි ඒ වගේ ෆීලිං එකක්. හැබැයි ට්‍රැවල් ෆොටෝග්‍රැෆි වලදී මේක කොහෙද තියෙන්නේ? කවද්ද මේක වෙන්නේ? මොන කාලෙද මේක වෙන්නේ? ඒ කියන්නේ ට්‍රැවල් පර්පස් එකක් අපිට ඇති කරන ෆොටෝග්‍රැෆි. දැන් අපි සීගිරිය පින්තූරයක් දැක්කොත් ටක් ගාලා එන්නේ මේ ලොකේෂන් එක කොහෙද? අපිට එනවා. එහෙම නැත්නම් ජෆ්නාවල ෆෙස්ටිවල් එකේ පින්තූරයක් ගත්තොත් මාතලේ ෆෙස්ටිවල් එකේ මේ උත්සවය කවද්ද තියෙන්නේ? මේ උත්සවයට යන්නේ කොහොමද? මේකට පර්මිෂන් ගන්න ඕනේද? ඔය කියන දේ ට්‍රැවල් සම්පත්දායක වශයෙන් අපිට කටයුතු කරපු රවි රණසිංහ මහත්මයා ඉතාම හොඳ දේශනයක් හොඳ ෆ්‍රේම්ස් ටිකක් අපිට ලෑස්ති කරලා දුන්නා. ක්‍රියේටිවිටි එක කියන්නේ සෙටප් කරගෙන ඔයගලන්ට මතක ඇති අපි පටන් ගත්තම අතන මේ කැම කන තැනත් අපි පින්තූර කීපයක් සෙටප් කළා. ඊට පස්සේ පේන්ට් කරන තැනත් සැචුස් වලත් අපිට ඒතර නැචරලි ගන්න බෑ. අනිත් එක අපි ගෲප් එකක්. ඒ ගෲප් එකක් ඇටියට ගියාම ඒ මිනිස්සු නැචරල් ඉන්නේ නැහැ. එයා රඟපාන. හැබැයි ඒගොල්ලෝ ඒ රඟපාන අවස්ථාවවල ඒගොල්ලෝ නැචරල් විදියට රියැක්ට් කරනවා. ඒ රියැක්ට් කරන වෙලාවෙදී මම හිතන්නේ අපි හැමෝම තමන්ගේ ඇන්ගල් වලට ගිහිල්ලා පින්තූර අරන් තිබුණා කියලා. ඉතින් මම ඒක හොඳින්ම ක්ලියර් කරනවා අපේ
අද ප්‍රෝග්‍රෑම් එකේ අපි තිබ්බ අපිට ලැබිච්ච දේවල් අනුව තමයි අපි අද වැඩසටහන කරේ. මම හිතනවා හැම කෙනෙක්ට වගේ හොඳ පින්තූරු ඇති කියලා. මේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා සාමාන්‍ය මාත් එක්ක ගමනක් ගියොත් වැඩක් කරොත් මම ඒක ෆීඩ්බැක් සෙෂන් එකක් ඕගනයිස් කරන්නට කැමතියි. ඒක ෆිසිකල් වෙන්න ඕනේ නෑ. ෆිසිකල් වෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. හැබැයි අපිට තියෙන ප්‍රශ්න නිසා අපිට තව ඔප්ෂන් එකක් මට දෙන්න පුළුවන්. ඕගලන්ට ෆිසිකල් ඕනේ නම් එහෙම අදහසක් තියෙනවා නම් අපිට කැමරේටේ ඇකඩමියක් එක්ක කතා කරලා ඒ ඇකඩමියේ නුගේ ගොඩට ඇවිල්ලා පැය දෙකක වගේ ෆිසිකල් සෙෂන් එකක් තියන්න පුළුවන්. හැබැයි වාහන ප්‍රශ්නයි, පෙට්‍රල් ප්‍රශ්නයි ඔක්කොම ඉතලා එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් Zoom එකේ මට පුළුවන් ඒ වැඩසටහන කරන්න. හැබැයි එහෙම කරනවා නම් ඕගලන්ට තියෙනවා සති කීපයක් අරගෙන ඕගොල්ලෝ මේ ගමනේ ගත්ත පින්තූරු හොඳම පින්තූරු ඕගලන්ට දැනෙන පින්තූරු 10ක් වගේ තෝරගන්න. අපේ 28 දෙනෙක් වගේ ඉන්නවා. ඉතින් එක්කෙනෙක්ගේ 10ක් කියන අපිට පින්තූරු 180ක් එනවා. ඒ නිසා අපිට ඒක පොඩ්ඩක් කතා කරන්න වෙලාවකුත් යනවා. හැබැයි මම කැමතියි ඒක ගැන කතා කරන්න. ඒ ගැන ඉම්ප්‍රූව්මන්ට් කියන්න නිසා මම ඔයගලන්ට පින්තූරු කීපයක් මම එඩිට් කරලා පෙන්නනවා. මම මේ වගේ ගමනක ගියාම මෙන්න මේ වගේ ෆ්ලෝ එකක් තමයි, මේ වගේ ස්ටෙප්ස් ටිකක් තමයි මම කරන්නේ පින්තූරයක් සෝෂල් මීඩියා හරි කොම්පිටිෂන් ඒකට හරි රිලීස් කරන්නේ මෙහෙමයි කියන එක මට පෙන්වන්න කියලා. ඉතින් මම හිතනවා අපි එනවුන්ස් කරපු දවසේ ඉඳන් අපිට හොඳ රෙස්පොන්ඩ් එකක් හම්බුණා. අනිත් එක බස් එකක් පිරෙන්න පිරිසක් හම්බුණා. ඒ වගේම හොඳ කියන්නේ වැඩේට ඉන්ට්‍රස්ට් තියෙන වැඩේට කිසිම වෙලාවක පස්ස ගහන්න නැති හොඳ කට්ටියක් අපිත් එක්ක මේ ගමන ආවා. සහ ඒ බොන්ඩ් එකයි ෆ්‍රෙන්ඩ්ෂිප් එකයි ඒකත් ඉතාමත් හොඳින් තිබ්බා. හැමෝට උදව් කරගෙන අපි උදේ වාඩි වෙනකොට සමහරට අඳුරන්නේ නැති අය දැන් මේ වෙනකොට හොඳ යාළුවෝ මිත්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳ දෙයක්. අපි ඔක්කොම ඉන්නේ එකම ඉන්ඩස්ට්‍රි එකක. හැබැයි අපි දැන් වල ඉන්නේ ඒ වගේ දැනක තමයි අපේ බොන්ඩ් එකක් ඇති දෙකට. එක එක්කෙනා එක එක පැත්තකින් ගත්තත් ඒ රාමු මම හිතන්නේ ඒ වගේ එකක් නිර්මාණය කරලා දුන්න එක අද ගියායට ලොකු වැඩක් වුණා කියලා මම හිතනවා. ඉතින් මම රවි රණසිංහ මහත්මයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි මේ ඉදිරියේ දිනයක් දන්වන්න අපි Zoom එකකින් ඒ කියන්නේ සති 3ක් විතර යවලා ඉවර වෙලා Zoom එකක් කරලා. මේ රවිගේ මේ පොඩ්කාස්ට් එක මිස් කරගන්න බැරි හින්දා වයිල්ඩ් ලයිෆ් වලම දුරයි දැන් ස්ටිල් පේම් කරලා ඉඳලා මේ මට දැන් ෆොටෝස් නැහැ ලක්කලා. ඒ නිසා මේ ඒක ගන්නව තමයි මම නම් හිතුවා අද වැඩසටහන ඉතාලම සාර්ථකයි. මම සරේ ෆොටෝස් එක ගන්න ඉතාලම සාර්ථකයි. ෆස්ට් ටයිම් මේ වගේ එක සහභාගී වුණේ මම කියන්නේ සෑහෙන හොඳ වැඩසටහනක් හරි තිබුණා. එක්ස්පීරියන්ස් එකක් කියලා හම්බෙන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් ඉස්සරහට මේ වගේ දේවල් කියනවා අපිට දන්නන්න පුළුවන් නම් වෙලා තියෙන හැම වෙලාවකම සහභාගී වෙන්න නොදොක් ගන්න. මේ ගොඩක් හොඳයි. මම හරි ආසයි මේ වගේ මේ හිටලා හරි මේ වගේ සිද්ධලා අද ඇත්තට කට්ටිය අඳුර ගන්න නම් බැරි වුණා.